2012 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ නෙළුම් මලක හැඩයට නිර්මාණය කිරීමට සැලසුම් කළ කටුනායක දෙවන මගී පර්යන්තයේ වහල 2015 යහපාලන සමයේ අරලිය කොළයක හැඩයට වෙනස් වුණා. නෙළුම් මල කියන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා බෞද්ධාගම සමග ගැඹුරින් බැඳී ඇති පාරිශුද්ධ සංකේතයක්. එය පිරිසිදුකම, ආලෝකය සහ නිර්මලත්වය විදහා දක්වනවා. එම කාල සීමාව වන විට බලයේ සිටි රජය විසින් අනුගමනය කරන ලද සංවර්ධන ව්‍යාපෘති බොහෝමයකට දේශපාලන සංකේත ඇතුළත් කිරීමේ ප්‍රවණතාවයක් පැවති අතර නෙළුම් මල එවකට ප්‍රමුඛ දේශපාලන පක්ෂයේ සංකේතය හා බැඳී තිබූ බැවින් මෙම සැලසුම මගින් දේශපාලන අනන්‍යතාවය සහ ජාතික උරුමය එකට මුසු කර ලෝකයට ප්‍රදර්ශනය කිරීමේ අරමුණක් ඇති බවට විවේචන එල්ල වී තිබුණා. කෙසේ වෙතත් පසුව බලයට පත් වූ රජය විසින් මෙම සැලසුම වෙනස් කර අරලිය කොළය හැඩය හඳුන්වා දීමත් සමග නෙළුම් මලට හිමි වී තිබූ අහස සිපගන්නා දොරටුව අහිමි වී ගියා. නව රජයේ මූලික තර්කය වූයේ ජාතික යටිතල පහසුකම් ව්‍යාපෘති කිසිදු තනි දේශපාලන පක්ෂයක සංකේත වලින් වර්ණ ගැන්විය යුතු නැති බවයි. ඔවුන්ගේ යෝජනාව වූයේ අරලිය කොළයේ හැඩයයි. ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයාට කොළයක් කියන්නේ හුදෙක් ශාකයක කොටසක් පමණක් නොවේ. එය ජීවිතයේ සෞඛ්‍යයේ සෙවණේ සහ සෞන්දර්යයේ සංකේතයක්. හැඩය කුමක් වුවත් වහලේ නිර්මාණය ඉංජිනේරුමය කාරණයක් නොවි දේශපාලනික කඹැදීමක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම අවාසනාවන්ත තත්ත්වයක්. මෙකී කඹ ඇතිල්ලේ ප්‍රතිඵලය කෝප් කමිටුවේදී පසුගිය දිනක අනාවරණය වුණා. ඒ නෙළුම් මලෙන් අරලිය කොළයට මාරුවීමේදී මූලික සැලසුම්, උපදේශන ගාස්තු සහ එම වෙනස්කම් සඳහා අවශ්‍ය වූ අතිරේක ගෙවීම් ඇතුළුව රුපියල් මිලියන 344.5කට අධික මුදලක් නාස්ති වී ඇති බවයි. කෝප් කමිටු වාර්තා පෙන්වා දී තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය මුල් සැලසුම් වලට අනුව නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වීම සහ නිරන්තරයෙන් සැලසුම් වෙනස් වීම හේතුවෙන් සමස්ත ව්‍යාපෘති පිරිවැය ඉහළ ගොස් ඇති අතර එය අවසානයේ රුපියල් බිලියන ගණනක පාඩුවක් බවට පත් වී ඇති බවයි. මෙම වහලේ තවත් සුවිශේෂී කාරණයක් වූයේ එහි ඉහළ නිර්වද්‍යතාවයකින් යුත් වක්‍ර ව්‍යුහය සඳහා අවශ්‍ය වූ විශේෂිත වානේ සහ ලෝහ කොටස් ආනයනය කිරීමට සිදුවීමයි. ප්‍රධාන කොන්ත්‍රාත්කරුගේ තීරණය මත වහල කොටස් බොහෝමයක් ඉන්දියාවේ කාර්මික නිෂ්පාදනාගාරවල සකස් කර පසුව පෙර සකස් කළ කොටස් ලෙස ගුවන් තොටුපළ වෙත ගෙනවිත් තිබෙනවා. මෙය ව්‍යාපෘතියේ වේගය සහ ජපන් තාක්ෂණික ප්‍රමිතිය පවත්වා ගැනීමට ගත් තීරණයක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ ව්‍යාපෘතිය ඇන හිටින විට පවා වහලේ සඳහා අවශ්‍ය බොහෝමයක් කොටස් භූමියේ ගබඩා කර තිබූ බව වාර්තා වනවා. එමෙන්ම එම කොටස් ආරක්ෂා කිරීම අද වන විට අභියෝගයක් වී ඇති බවයි වාර්තා වන්නේ. 2020 වසරේ දෙසැම්බර් 15 වන දින නිල වශයෙන් ඉදිකිරීම ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය රටේ ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් 2022 වසරේදී සම්පූර්ණයෙන්ම ඇන හිටීමට ලක් වුණා. රනිල් වික්‍රමසිංහ රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම සහ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ආරම්භ කිරීමත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත් වීමත් හේතුවෙන් 2024 වසරේදී ජයිකා සමාගම විසින් ව්‍යාපෘතිය සඳහා නැවත ණය නිකුත් කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඉතින් වසර ගණනාවක් පුරා දේශපාලන කඹැදීම්, සංකේත වෙනස් කිරීම සහ රුපියල් බිලියන ගණනක මූල්‍ය පාඩු මැද්දේ ඇන හිටි කටුනායක දෙවන මගී පර්යන්තයේ සහ වහලේ කතාව අද වන විට අවසානයකට පැමිණෙමින් තිබෙනවා. මෙම දැවැන්ත ව්‍යාපෘතිය අද වන විට සාර්ථක ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ ජාතික අධිෂ්ඨානයේ සංකේතයක් බවට පත් වූවා. එය අරලිය කොළයේ හෝ නෙළුමේ හැඩය හෝ වේවා රටක් ලෙස අප මුහුණ දුන් අභියෝග විඳදරා ගනිමින් ඉදිරියට යන ගමන නියෝජනය කරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. අවසානයේදී මෙම වහලේ යටතේ විවරවන නවීනතම ගුවන් තොටුපළ පර්යන්තය එහි වාර්ෂික මගී ධාරිතාවය මිලියන 15,16ක් දක්වා ඉහළ නංවමින් ලෝකයේ විශාලතම ගුවන් යානා පවා පිළිගැනීමේ ශක්තිය ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි. සියලු අතපසුවීම් මගහරමින් 2027 හෝ 2028 මුල් භාගය වන විට මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. ඒ හුදෙක් ගොඩනැගිල්ලක් ලෙස නොවේ. දැඩි අර්බුදයකින් ගොඩනැගුණු නවෝදය බලාපොරොත්තුවක් ලෙස රටට නව ආර්ථික දොරටුවක් විවර කරන අභිමානවත් සංකේතයක් බවට පත්වෙමින්